එලකොල්ලෙක්. කීයක් හරි හොයාගන්න බලපන් කියලා කිව්වේනේ. හෙලෝ කෑම බීමත් ගයිස් කොහොමද ඔයාලට ඔන්න අද කෑම බීම ඇවිල්ලා තියෙනවා. සීෆුඩ් කොත්තු එකක් ටේස්ට් කරලා බලන්න. බියර් එකක් ගෙනල්ලා තියෙනවා. ස්ට්‍රෝං බියර් එකක්. අපි අද කමෙන්ට් එක තුනකුත් කියවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි මේක අන්බොක්ස් කරලා බලමු. මේක යාළුවනේ මම ගත්තේ මේකට මේ ලුණු පෙත්තකුයි මිරිස් කරලකුයි අන්නාසි පොඩි කෑල්ලකුයි හම්බෙලා තියෙනවා. ක්‍රැබ් සීෆුඩ්. මම හිතුවේ මේකේ මේ කකුලුවක් ඉන්නවයි කියලා. කකුලුව නෑ. ඒ වුණාට කකුලුවෙත් තමයි ගහලා තියෙන්නේ. පේනවද? අපි මේක අන්බොක්ස් කරගමු. වාව් යාළුවනේ. හොඳ සුවඳක් එනවා. මම මේ පුල් එකක් ගත්තේ. පුල් එකක් අරගෙන හාෆ් දෙයකට ෆැක් කරගත්තා. ගෙදරට එකක් දුන්නා. කන්නම හිතෙන්නේ. මම ඔයාලට මේකේ ක්ලෝස් අප් ෂොට් එකක් පෙන්නලා ඉන්නම්. යාළුවනේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සීෆුඩ් අයිටම් තියෙනවා. අපි එහෙනම් බොටල් එක ඕපන් කරගෙන ෂොට් එකක් දාගෙන ඉඳමු. ගොඩ දවසකට පස්සේ තමයි ස්ට්‍රෝන් එක ටේස්ට් කරන්නේ. අපි එහෙනම් ෂොට් එකක් අරගෙන ඉඳමු. චීයර්ස් කෑම බීමයි. අපි ටේස්ට් කරලා බලමු කටක් කොහොමද කියලා. මම හිතුවා යාළුවනේ මේක මේ කකුලෝ ඉඳීවිය කියලා. නමත් ගහලාම තියෙනවනේ. අපි කටක් ටේස්ට් කරලා බලමු කොහොමද කියලා. කෑම බීමයි. අවුලක් නෑ යාළුවනේ. කටල් ෆිෂ්. අපි ග්‍රේවි පොඩ්ඩක් ඇඩ් කරගෙන බලමු. අවුලක් නෑ යාළුවනේ මේ තියෙන ක්වොලිටි එකට. රුපියල් 1500ක් වුණා මේ පෝෂන් එක. අවුලක් නෑ. සීෆුඩ් අයිටම් හොඳට තියෙනවා ගොඩක් පේන්න. ඉස්සෝ ඉන්නවා. අවුලක් නෑ. පිළිවෙලකට තියෙනවා. දැන් ගමු.
prawn. Gravy එකත් එක්ක ටිකක් හොඳ ටේස්ට් එකක් තියෙනවා. අපි තා ෂොට් එකක් ගමු. කමෙන්ට් දාන්න ඉතින්. යාළුවෝ දානවා. එක විදිය කමෙන්ට් පැටෙනවා. ආදරේ බං. මගේ වීඩියෝ එක බලන අය මගේ පැත්තට ඉන්නවා. ඇත්තට සතුටුයි. මේකක් ගමු. cheers. prawns. Cuttlefish. Itu dalam. මේක දාගෙන අපි කමෙන්ට් දෙක තුනක් කියමු. මං කාත් එක්කවත් තරහ නැහැ. විවිධාකාර කමෙන්ට් වලට කාලා බීලා සැපේ ඉන්නත් ජොබ් එකක් කරන්න ඕනේ නේද? ඉතින් ඒවටත් කමෙන්ට් දාලා තිබුණ කට්ටිය. ඒවටත් මේ මගේ යව් රිප්ලයි කරලා දුන්නා ආදරේ. අපි වටන් ගමු මේ මම මේ කිව්වේ ඔයාලට මම වීඩියෝ මට පුළුවන් වෙලාවට මම කරනවා. කරලා පුළුවන් ටයිම් එකට තමයි දාන්නේ. එඩිට් කරගන්න ඕන වැඩක් තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් පොඩි අපහසුතාව තියෙනවා. ඒත් වීඩියෝ ටික අනිවාර්යෙන් කරලා දානවා. මොකද මේ අන්තිමට දාපු වීඩියෝ එක මේ ජිනස් එකක් බීපු එක. ඒකේ වීඩියෝ එකෙන් පස්සේ තමයි මේ රිවිව් එක කරන්නේ. මම මේකේ කමෙන්ට් ටිකක් කියවන්න. කොහෙද බ්‍රෝ ගම්පලාට? දකුණේ මාතර. ඊට පස්සේ දාලා තියෙනවා බිලී බාලා මාළු අල්ලලා උයන වීඩියෝ එකක් ඕනේ. බිලී බාලා මාළු අල්ලලා උයන වීඩියෝ එකක් ඕනේ. දැන් අවුරුදු 5කට විතර කලින් නම් මාළු බෑවා. දැන් නම් බාන්නේ නැහැ. මාළු බාන එක නවත්තලා තියෙන්නේ. ඒක හේතුවක් මත. නැත්තම් මාත් එක්ක මගේ යාළුවන්ට මාළු අල්ලන්න බෑ. ඒ තරමට මම මාළු අල්ලනවා කලින්. දැන් නම් අල්ලන්නේ නැහැ. මේ යාළුවා කමෙන්ට් එකට රිප්ලයි එකක් දෙන්නම්. අල්ලන තැනකින් මෙරිච්ච මාළු ටිකක් හරි අරගෙන. මොකද මේ ගෙදර කෑමට මාළු ගෙනාවත් අයිත් දානවා පණ පිටින් ඉන්නේ නැහැ. මන්ට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක අපි කතා නොකර ඉඳමු. ඊළඟ කමෙන්ට් එකට යමු. VA blue whiskey එකක් half bottle එකක් try කරන්න කියලා බලමු. ටයිම් එක කොට කියන්න අමාරුයි. මරු. තරිඳු අයියා. හඩයක් දාලා මරු කියලා දාලා තියෙනවා. කන්නේ මොන්න. වොඩ්කා එකක් try කරමු. රයිඩ් එකක් එක්ක. සැන්ඩි කරලා බලමු. අනිවාර්යෙන් ගේන්නම්. බලමු නෙවෙයි ගේනවා අනිවාර්යෙන්. cook and cheers නියමයි. cheers. දිගට වීඩියෝ කරන්න බ්‍රෝ. ජය වේවා. හොඳ කමෙන්ට් එකක් තියෙනවා. සුපරි බ්‍රෝ.
हार्ट नियम है ब्रो हार्ट सुपर ब्रो आदरे අයියේ මොකද කරන්න ජොබ් එක අයියේ මොකද කරන ජොබ් එක කරන වාහන ප්ලේන්ටිං තමා කරන්නේ ජපන් වාහන යුරෝප් වාහන ජපන් වාහන තමා කරන්නේ අලුත් වාහන වැඩ ගොඩක් තියෙනවා ඒ වැඩ ගොඩක් අතරේ තමයි මේ වීඩියෝ කරන්නේ ඩ්‍රින්ක් ෂෝ කියලා දාගෙන අපේ channel එක කරන මල්ලි කෙනෙක් high quality stout beer unlimited camera be my case number ආදරේ වලට කමෙන්ට් එකක් දාන්න යන්න මොනවද කරන්න ඕන වීඩියෝ කියලා කලින් වීඩියෝ එකේ දාපු කමෙන්ට් වලට රිප්ලයි කරනවා එහෙනම් ආදරේ වලට මේ වීඩියෝ එකට පස්සේ තමයි ඒ කමෙන්ට් වලට රිප්ලයි කරන්න වෙන්නේ මොකද මේ වීඩියෝ එක කරද්දි තමයි ඒ කමෙන්ට් එක අලුතෙන් දාපු කමෙන්ට් බැලුවේ ඒක නිසා මේ වීඩියෝ එක පස්සේ තමයි ඒ කමෙන්ට් වලට රිප්ලයි කරන්නේ එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු ආදරේ වලට ජය වේවා පරිස්සමෙන් ඉන්න ඕන ආදරේ